කතාවට ගොඩක් ආදරය කරන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් වෙනද වගේම කතාවේදී ඉදිරියේදී වෙන්න පුළුවන් කොටසක් ගැන අනුමාන කිරීමක් ඔයාලා හමුවේ ඉදිරිපත් කරන්නයි හදන්නේ. හරි. අද මට හිතෙනවා කතාවේ මෙන්න මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා. අක්කා එනවා නිම්නාවිගේ ගෙදෙට්ට. මොකෝ දැන් කෙවින්ගේ අක්කා දන්නවා නිම්නාවිගේ ගෙදර තමයි මේ දවස්වල කෙවින් නැවතිලා ඉන්නේ කියලා. මට හිතනවා එයා ඇත්තටම ඉන්නේ කරුණු දෙකක් නිසා කියලා. එකක් තමයි කෙවින්ගේ අක්කා දැනගන්නවා කෙවින්ගේ කකුල කැඩිලා ඉන්නේ කියලා. කෙවින්ගේ අක්කා දන්නවනේ කෙවින් ගෙදරින් ඉද්දී එයාට තිබුණ සැප. ඉතින් ඒකත් එක්කම කෙවින්ට දැන් මේ වෙලා තියෙන දේත් එක්ක කෙවින්ගේ අක්කට ඇත්තටම ලොකු දුකක් හිතේ ඇති. ඒකත් එක හේතුවක් වෙන්න ඇති කෙවින්ව බලන්න එන. අනිත් හේතුව තමයි ඔයා දන්නවා භාවනාවිල කියලා ගිහිපු දේ ගැන. දැන් කෙවින්ගේ අක්කා දන්නවා දැන් භාවනා ආපහු කවදාවත් කෙවින්ට කැමති වෙන්නේ නැහැ කියලා. ඉතින් කෙවින්ගේ අක්කා මේ එනව ඇත්තේ එක්ක මේ නිම්නාවිට ඔක්කොම ඇත්ත කියලා මේ ඉන්නේ කෙවින් මේ හැමදේම කියලා මේ සම්බන්ධය නවත්තන්න කියලා. ඒ වගේම මට හිතෙනවා එයා මේ එන අරමුණ එන්නේ මෙන්න මේ අරමුණෙන්. හැබැයි යනකොට මෙන්න මේ දේ. ඒ කියන්නේ නිම්නාවිගේ ගෙදර ගියාට පස්සේ යාට තේරෙනවා නිම්නාවි කොච්චර ආදරෙන් කෙවින්ව බලා ගන්නවද කියලා. ඉතින් මේ වෙලාවේදී කෙවින්ගේ අක්කට හිතේවි ඇත්තටම මේ කෙනා කොච්චර දුප්පත් වුණත් කෙවින්ට ඇත්තටම ආදරය කරනවා කියලා. ඉතින් මේ දෙන්නට මැදිහත් නොවෙන්න කෙල්සි ඒ වෙලාවේදී හිත හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි කෙවින්ගේ තාත්තා දැනගන්නවා කෙල්සි නිම්නාවිගේ ගෙදර යන්න හදන්නේ කියලා. ඉතින් කතාවේදී ඔයාලා දැක්ක නේද? කෙල්සිට කෙවින්ගේ තාත්තගෙන් කෝල් එකක් එනවා. මට හිතෙනවා මේ වෙලාවේදී කෙවින්ගේ තාත්තා කෙල්සිට උපදෙස් දෙන්නේ නැති නිම්නාවිගේ ගෙදරට එනකොටම මේක ගැන ඒ කියන්නේ මේ කෙවින් මංජිත පැටලවිල්ල ගැන එතන ගිහිල්ලා මොනවත්වත්ම කතා කරන්න එපා කියලා. ඉතින් මට හිතෙනවා මෙන්න මේ වගේ කොටසක් කතාවේදී වෙන්න පුළුවන් කියලා. අපි බලමු කතාවේදී මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඔයාලා කැමති නම් මගේ වීඩියෝස් වලට මේ වගේ අනුමාන කිරීම වලට ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. හරි. තව දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.